එක්තරා පිටිසර ගමක දුප්පත් ගොවියෙක් සිටියා. මේ ගොවියා හැම වෙලාවෙම දුකෙන් තමයි ජීවත් වුනේ. ඔහු තමන්ට නිතර මුහුණ පාන්නට වෙන කරදර නිසා ගොඩක් පසුතැවිල්ලෙනුයි හිටියේ. මේ ගොවියා මෙහෙම ඉන්නවා දැකපු ඔහුගේ අසල්වාසියෙක් දවසක් ඔහුට පැවසුවා බුදුරජාණන් වහන්සේට ඔහුගේ මේ හිතට වද දෙන ප්‍රශ්න සියල්ල ගිහින් පවසන ලෙස. බුදුරජාණන් වහන්සේ ඔබගේ ප්‍රශ්නවලට නැනවත් පිළිතුරක් ලබා දේවියයි ඔහු පැවසුවා. තවද ඔබ පත්වී ඇති දුකින් මුදවා ගැනීමට හැකියාව ඇත්තේද බුදුරජාණන් වහන්සේටම පමණක් බවද ඔහු කියා සිටියා. අසල්වැසියාගේ කීම අහලා මේ ගොවියා දවසක් බුදුරජාණන් වහන්සේව සොයාගෙන ගම් දනව් සිසාරා ඇවිද ගියා. දින ගණනාවක් දිගු දුරක් ගම් නගර මහා වනාන්තර පහු කරලා අවසානයේ ඔහු බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානයට ළඟා වුණා. අවසානයේ බුදුන් වහන්සේ බැහැ දැකී ඔහු බුදුරජාණන් වහන්සේ හමුවේ මෙසේ කියා සිටියා. බුදුරජාණන් වහන්ස, මම ගොඩක් දුර බැහැර ඉඳලා තමයි ඔබ වහන්සේ බැහැදගීමට පැමිණියේ. මගේ හිතේ තියෙන දුක්ඛම් කටළු වලට පිළිතුරක් අපේක්ෂාවෙන්. මම ගොවියෙක්. මම ගෙවන්නේ ඊටමත් කටුක ජීවිතයක්. මම විවාහකයි. දරුවන් දෙදෙනෙකුත් සිටිනවා. මම නිතරම හරිම දුකින් තමයි දවස ගත කරන්නේ. ගිය කන්නේ නියගය නිසා මගේ අස්වැන්න බොහෝම අඩු වෙනු ලැබුණේ. අපිට ආහාරයටවත් ගන්න ධාන්‍ය ස්වල්පයක් නැති වී ගියා. ඒ වගේම මේ කන්නේත් අධික වර්ෂාව නිසා මගේ වගාවන් සියල්ල විනාශ වී ගියා. දැන් මම අන්තාසරණ වී තමයි සිටින්නේ. මේ දුප්පත් ගොවියා බුදුරජාණන් වහන්සේ හමුවේ ඔහුගේ හිතේ තියෙන දුක් සියල්ල එකින් එක පවසන්නට වුණා. බුදුරජාණන් වහන්සේ ඒවා සියල්ලම බොහොම සාවධානව අසාගෙන සිටියා. ගොවියා තවදුරටත් මෙසේ කියා සිටියා. මගේ පෞල් ජීවිතයත් මට දුකක්. මගේ බිරිඳ පියකරුයි. ඇය මගේ ගොවිතැන් වැඩවලටත් උදව් වෙනවා. නොපිරිහෙලා ඇය මම සහ මගේ දරුවන් වෙනුවෙන් ඇගේ යුතුයකම් ඉටු කරනවා. නමුත් විටකෙදී ඇය මට මහත් කරදරයක්. ඇය සහ දරුවන් නිසා මට මහත් වගකීම් ගොඩක් පැවරිලා තියෙනවා. විටක හිතනවා මට ඇය සහ දරුවන් නොසිටියා නම් හොඳයි කියලා. දරුවනුත් මට විශාල බරක් පිටගති. ඔවුන් මගේ බසට අවනත නොවන අවස්ථාවලදී මට මහත් කේන්තියක් හටගන්නවා. මොවුන් සියලු දෙනාගෙන් වෙන්වන්නට හැකි නම් කියා මට හිතෙනවා ස්වාමීනි. මේ අයුරින් ගොවියා තම හිතේ තියෙන සියලුම ගැටලු බුදුරජාණන් වහන්සේ හමුවේ කියා සිටියා. බුදුරජාණන් වහන්සේ කිසිවක් නොකියා සියලුම දේවල් හොඳින් අසා සිටියා. ගොවියා මේ විදිහට තමන්ගේ ගැටලු සියල්ල කියා අවසන් කර තවත් කිසිවක් කීමට ඉතිරි නැතිව නිහඬ වී බුදුරජාණන් වහන්සේ දෙස බලා සිටියා. ඔහුගේ මේ සියලු දුක් සංසිඳවා ගැනීමට යම් උපායක් බුදුරජාණන් වහන්සේ පවසාවියයි ඔහු බලාපොරොත්තු වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ ගොවියාට කිසිවක් ප්‍රකාශ කළේ නම් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් කිසිදු පිළිතුරක් නොලැබුණු නිසා ගොවියා නොසන්සුන් වී මෙසේ ඇසුවා. බුදුරජාණන් වහන්ස, මම ඔබගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටිනවා. මම ඔබ වහන්සේ හමුවීමට ඉතා දුර බැහැර සිට පැමිණියේ මගේ දුකට කිසියම් සහනයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඔබ වහන්සේ මගේ ප්‍රශ්නවලට පිළිතුරක් ලබා නොදෙන්නේ ඇයි? එවිට බුදුරජාණන් වහන්සේ පැවසුවා, මට ඔබගේ කිසිදු ගැටලුවකට තිරසාර පිළිතුරක් ලබා දිය නොහැකි කියලා. ඒ වගේම ඔබව ගැටලු වලින් මුදවා ගැනීමටත් නොහැකි බව කියා සිටියා. එය ඇසීමෙන් පුදුමයට හා අපේක්ෂා භංගත්වයට පත් වූ ගොවියා මෙලෙස විමසුවා. ඔබ වහන්සේ කුමක්ද මේ පවසන්නේ? බොහෝ මිනිසුන් පවසන්නේ ඔබ වහන්සේ සියලු සතුන් දුකින් මුදවා ගන්නා බවයි. හැමෝගේම දුක නිවාරණය කරන කෙනෙකු ලෙසයි ඔබ වහන්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ. ඔබ වහන්සේ මගේ දුකට පිළියමක් නොපවසන්නේ මා දුප්පත් ගොවියෙක් වීම නිසාද? එවිට බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කළා. හැමෝගෙම ජීවිතවලට කරදර එනවා යනවා. ඔබට ඇති වී තිබෙන කරදර ඔබට පමණක් ඇතිවෙන දේවල් නෙවෙයි. ඔබ පැවසූ කරදර හැමෝගේම ජීවිතවල අඩු වැඩි වශයෙන් පවතිනවා. විටකදී මිනිසා සතුටු වෙනවා.
තවත් විටකදී මිනිසා දුක් වෙනවා. විටක පිට අය තමන්ගේ මෙන් හැඟෙනවා. තවත් විටක තමන්ගේ අය පිටස්තරයන්සේ හැඟී යනවා. මේක තමයි ලෝක ස්වභාවය. මෙම චක්‍රයෙන් කිසිවෙකුට එළියට එන්න බැහැ. මෙලොව ඉපදීමක් ලැබූ සෑම සත්වයෙක්ටම සතුට මෙන්ම දුක් කරදරද විඳින්නට සිදුවෙනවා. ඔබට දුකම පමණක් තෝරාගෙන එහිම එල්ලීගෙන සිටින්නට බැහැ. එමෙන්ම ඔබට සතුට පමණක් තෝරාගෙන එහිම එල්ලීගෙන ඉන්නත් බැහැ. ඔබ සතුටින් ඉන්නට සිතා දුකට පිළියමක් යෙදුවද ඔබට නොදැනීම තවත් ආකාරයක දුකට හේතු වන කාරණයක් ඉබේටම බිහිවෙනවා. ජීවිතය ගැන කිසිම විශ්වාසයක් තබාගෙන ජීවත් වන්නට අපිට බැහැ. දවසක් ඒවි ඔබ කැමති අය ඔබව දාලා යන. ඒ වගේම දවසක් ඒවි ඔබට කැමති අයගෙන් ඔබට වෙන් වී යන්නට සිදුවන. මේ දුක කියන දේ මේ විදියට චක්‍රයක නොනැවතී ගමන් කරાવી. එය දෙස අද බැලුවත් තව අවුරුදු 1000කින් බැලුවත් මේ දුක කියන දේට පිළියමක් මටවත් වෙන යම් කෙනෙකුටවත් දෙන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දේවල් අහලා ගෝවියාට කේන්ති යනවා. ඉන්පසු ගෝවියා බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. මේ රටේ හැමෝම ඔබ වහන්සේව මහත් ඉහළින් අදහනවා. මේ මහත් ගෞරවයෙන් සියලු ලෝකවාසීන් දුකින් මුදවා ගන්නා ලෙසිනුයි සමහරුන් ඔබව හඳුන්වන්නේ. නමුත් ඔබට මගේ ප්‍රශ්නවලට දුක් ගැන විලිවලට කිසිදු පිළිතුරක් දිය නොහැකි. මගේ සියලුම ගැටලු ඔබ වෙත කීමෙන් මට කිසිදු පළක් වූයේ නැහැ. ඇත්තටම ඔබව හමුවීමට පැමිණීම නිෂ්ඵල කාර්යයක් කියලා දැන් මට වැටහෙනවා. ඔබ වහන්සේට වැඩිය හොඳයි මට මගධ රාජ්‍යයේදී හමු වූ තාපසතුමා. එතුමා අඩුගානේ මගේ හිත හැදෙන විදියට කතා කළා. මට ධනට පිනට දෙන්නට සැලැස්සුවා. ඒ දිනවල මගේ හිත ගොඩක් සැහැල්ලු වෙනුයි තිබුණේ. නමුත් ඔබ වහන්සේගෙන් මට එවැනි කිසිවක් ලැබුණේ නැහැ. මම හිතන්නේ මම නැවත යා යුතුයි එම තාපසතුමා හමු වෙන්න. එවිට බුදුරජාණන් වහන්සේ ගොවියාගෙන් මෙසේ විමසුවා. ඔබේ හිතේ එදා ඇති වුණු සතුට සැහැල්ලුව තවම ඔබට තිබෙනවද? ඔබ එදා සිටියටත් වඩා දුකකින් කනස්සල්ලකින් නෙවෙයිද දැන් සිටින්නේ? ඔබේ හිතේ තියෙන දුක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. එය නැවත නැවතත් ඔබ වෙත පැමිණෙනවා. ඔබ වහන්සේට මේ විටින් විට පැමිණෙන දුකට පිළියමක් දෙන්න පුළුවන්ද නොහැකිද? නොහැකිනම් මට ඔබ වහන්සේ සමග තවත් කතාබස් කිරීමෙන් පළක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගොවියා දෙස බලා මෙලෙස පැවසුවා. මට ඔබගේ දැනට තිබෙන දුකට පිළියමක් දෙන්නට බෑ. නමුත් ඔබට ඉදිරියේදී පැමිණෙන්නට තියෙන දුක් වලින් ඔබව බේරා ගන්න පුළුවන්. එවිට ගොවියා බුදුරජාණන් වහන්සේගෙන් මෙලෙස විමසා සිටියා. මට හරියට වැටහුණේ නැත ස්වාමීනි. පැමිණෙන්නට තිබෙන කරදර ඒ මොනවද ස්වාමීනි? බුදුරජාණන් වහන්සේ එවිට මෙසේ පැවසුවා. ඒ තමයි ඔබ කැමති නැහැ ඔබේ ජීවිතයට දුක් කරදර පැමිණෙනවට. අන්න ඒ සිතුවිල්ල නිසාමයි ඔබගේ ජීවිතයට දුකම පැමිණෙන්නේ. නමුත් ඔබ මෙම ලෝක ස්වභාවය පිළිගන්න. හොඳින් වටහා ගන්න. මෙලොව ඉපදී සිටින සෑම සත්වයෙකුගේම ජීවිතවලට මොන විදිහේ හෝ දුකක් තිබෙනවාමයි කියන කාරණය ඔබම වටහා ගන්න. ඒ වගේම ඉපදුන අයෙකුට මරණය නියතසේම මේ උපත හා මරණය අතර කාල පරාසය තුළ දුකද අනිවාර්යෙන් උරුමයි. මෙය ඔබට මෙන්ම අනෙකුත් සියලුම දෙනාටම පොදු දෙයක් බව ඔබ අවබෝධ කරගන්න. ඔබට ඇති දුක්ඛම් කටළු ඊට විශාල ඒවා ලෙසත් අනෙක් අයට ඇත්තේ Tamanට වඩා ඊට කුඩා දුක් බවත් නොසිතන්න. ජීවත්ව සිටින සෑම අයෙකුටම Tamanගේ දුක් ලොකුවට දැනෙනා බව තේරුම් අරගෙන ජීවත් වෙන්න. පොඩි ප්‍රශ්නයක් වුවත් ලොකු ප්‍රශ්නයක් වුවත් ඒ ප්‍රශ්නය අයිති කෙනාට එය මහා ලොකු ප්‍රශ්නයක් ලෙස දැනෙන හැඟෙන බව ඔබ වටහා ගන්න. බුදුරජාණන් වහන්සේ මේ ගොවියාට තවදුරටත් මෙසේ දුක ගැන කරුණු පැහැදිලි කරමින් ගියා. අනෙක් අයට දුක් කරදර ප්‍රශ්න පැමිණි විටදී ඒවාට බොහෝ විසඳුම් පිළිතුරු දෙන අය බොහෝ විට Tamanගේ දුක් කරදරයක් පැමිණි විටදී ඒවා විසඳා ගැනීමට නොහැකිව බොහෝ අසරණ වෙනවා. ඒ කුමක් නිසාද පවසනවා නම් Tamanට දුක් කරදරයක් පැමිණි විටදී එය මහා දුකක් කරදරයක් වියවුලක් ලෙස බාරගෙන
මානසිකව වැටෙනවා. නිවැරදි තීන්දුව తీරන ගැනීමට අපොහසත් වෙනවා. ඊතා නොවැනතිව සිතා ජීවිතයේ දෙස බැලුවොත් ඔබට පෙනී යාවි මේ ජීවිතය පිරී තියෙන්නේ දුක සහ සතුට කියන දේ මත බව. මේ ස්වභාවය ඔබ අප කාටවත් වෙනස් කළ නොහැක. ඔබගේ ජීවිතය හැමදාම සතුටින් තබා ගැනීමට තීරණය කිරීම නිෂ්ඵල දෙයක්. එය සිදු කළ නොහැක්ක. ඒ වගේම ජීවිතය දුකින්ම පුරවා ගැනීමද නිෂ්ඵල දෙයක්. ඔබ සෑම විටම මේ ජීවිතය ගෙවිය යුත්තේ සැප මෙන්ම දුකද සමසේ බාරගෙනයි. ඔබේ ජීවිතය මේ දුක සහ සැප අතරින් ගලා යන්නට ඉඩ හරින්න. දුක නියත වශයෙන් ඔබේ ජීවිතයට පැමිණීම ඔබ අපේක්ෂාවෙන් බලාපොරොත්තු වී සිටිය යුතුයි. දුකට මුහුණ දීම සහ දුක දරා ගැනීමට ඔබ ඔබගේ මනස හුරු කළ යුතුයි. ඔබ ඔබගේ සිත පාලනය කිරීමට පුරුදු වෙන්න. ඔබේ සිතට දුක සැප කියන දේ නිතර පැමිණෙනවා කියන තැනට පුරුදු කරන්න. සැපත් දුකත් සමව දරා ගැනීමට පුරුදු වෙන්න. එමගින් පමණයි ඔබට ජීවිතය ගෙවීමට පහසු කරගත හැක්කේ. බුදුරජාණන් වහන්සේගේ මේ දීර්ඝ පැහැදිලි කිරීමත් සමග මේ ගොවියාට මේ ජීවිතයේ දුක පිළිබඳව අවබෝධ වුණා. ඔහු බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටි මෙහෙම කිව්වා. බුදුරජාණන් වහන්සේ, මට මේ දුක කියන දේ අද වෙනතුරු හරියට අවබෝධ කරගන්න බැරි වෙලයි තිබුණේ. ඔබ වහන්සේ එය මාහට මනා ලෙස විග්‍රහ කොට පැහැදිලි කර දුන්නා. ඔබ වහන්සේට පින් මේ දේ මට වටහලා දීපු එකට. මම ඔබ වහන්සේට සදා ණය ගෙති. මම අද සිට ඔබ වහන්සේ සරණ යනවා. ඒ වගේම අද සිට මම මගේ ජීවිතයට පැමිණෙන සෑම දුකක් වගේම සතුටත් සමසිතින් බාරගෙන ජීවත් වෙනවා. දුක් කරදර හමුවේ නොබියව මම ඒවාට මුහුණ දෙන්නට තරම් ධෛර්යමත් වෙනවා. අද පටන් මම ඔබ වහන්සේ සරණ යන ධර්මිෂ්ඨ පුද්ගලයෙක් වෙනවා.